Hello සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද තමයි අලුත් වීඩියෝ එකක් දාන්නේ. ඉතින් අද තනියම ආවේ නැහැ මගේ යාළුවෙක් එක්ක ආවේ. එයාත් මම වගේම react කරන කෙනෙක්. එයාගේ videos වලට like දාලා subscribe කරලා පොඩි help එකක් දෙන්න කියලා මතක් කරනවා. මෙයා පොඩ්ඩක් පළවෙනි දවසේ මචං ඉතින් ගණන් ගන්න එපා. හරිද? මේ මම අඳුරලා කට්ටිය ඉතින් දන්නවා ඇති. මම කරලා තියෙනවනේ වීඩියෝ දැන් මේ මේ අවුරුදු මුලින් ධර්මනේ කරන්නේ හරියද? ඉතින් මේ පළවෙනි වතාවට කරන්නේ. මම වගේම රියා. ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මචං මෙයාගේ Facebook group එකට හරියද? දැන් අපි මුලින්ම හදපු ගාම හරියද? මචං ඉතින් සදු බොයි මේ තියෙන group එක. ඔයගොල්ලන් තියෙන ඉතින් පල්ලා link එක දාලා දිනවා මචං. link එක ඉතින් කෙලින්ම ගිහිල්ලා පල්ලා link එකට press කරන්න හරියද? press කරාම ඔයගොල්ලෝ මචං කෙලින්ම යන්නේ group එක පැත්තට හරියද? group එකට ගිහිල්ලා join වෙන්න. එතකොට ඉතින් ඔයගොල්ලෝගේ ඒ සහයෝගයෙන් එයාට ඒ වැඩේ කරගන්න යන්න පුළුවන් මචං. හරියද? ඒක ඉතින් මම වෙනුවෙන් හරි කරන්න හරියද? ඉතින් අපි ඉතින් ඊළඟට මාත් මචං කියන්නේ ඊළඟට කියන්නේ අපේ videos හොඳයි නම් subscribe කරලා like එකක් දාලා bell එක all press කරගන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් let's go. ඊළඟට බා විතක් නේ. මරෝ යටිනුත් බලනවා බා. මේ පොඩ්ඩක් දෙකම තමයි හරිද? මේ වේටිං අඩෝ අටකයි එකක්වත් ඇදලා නෑව සිරානේ. අම්මෝ සීරිය නෑ. කන් සීරිය. අවුද මතක් කරගන්න. ඔතන අපේ යාළුවෙක් කියන්නේ මගේ හිතපු එක හිතුවේ මේ තොප්පි දාගන්න එපා. තොප්පි දාගෙන නිකන් අරලේ මේ දැන් මොකක් කියන්නේ දන්නේ යාළුවෝ මෙයා අපියන් ඊළඟට හරිද? ඒක හරිද? ඒක හරිද? ඒක හරිද මම කියන්නේ? අන්නේ හාමුදුරුවෝගේ සල්ලි දෙන්නේ නැද්ද? ඈ ඔය කියන්නේ. දීපන් ඒක. අම්මෝ ඌ තාම මගේ අර ඉන්න බාර අන්නේ ඉන්නේ ඌ තාම ඒක කරනවා මචං. උඩ කාදත් ඔය සින්දුව කියන්න බෑ. හැමදාම ඉනායි. කෑම වර්ග නම් චිකේ කරලා ඉතන්ඩම ඕන ප්‍රශ්නයක්. මම දන්නේ මොකද ලෝකේ දාලා ඉන්නේ ඒක ඇත්තටම මේ ලෝකෙ මිනිස්සුන්ට මොනවද මේ මම නිවුස් වලත් දැක්ක මචං මේ දැන් ලංකාවේ ඇත්තටම මේ සමලිංගිකේ වැඩි වෙලා ඉතින් ඇත්තටම එහෙම කියන්නේ මම කියන්නේ ඉතින් මේ කෙල්ලෝ ඉන්නවා මචං මේ තේරෙන්නේ ඉන්නවා මචං හරිද යාටත් ඉන්නවා හරිද ඉන්නවන්නේ ඒකයි උඩ මේටෙන් කරගන්නේ නෝ ඉතින් අවුලද නේද පියන් ඊළඟ වීඩියෝ එක උඹත් කැපිලා නැහැ නේද? උඹත් රැවුලා තමයි නේද තියෙන්නේ? අම්මෝ පව්වේ මෙතුමෝ නැත්තා ඩීසි හොටම යකෝ බල්ලා පව්වා අම්මෝ ඒක
විපතක් බලලා දුන්නේ කරුණාකරලා විශ්වාස කරන්න. බෑනේ කරන්න. දැන් කරන්නේ එහෙමයි ඉතින් මේ එහෙම තව රාගේ ඇවිත් නෝනේ මේ දාන්නේ මම අපි අසරට කරන්න එපා මචං. යයි කිරිමැක් වට එක මිනු බෝයි අසරණ කරන්න එපා. එපා සාදරයෙන් මතක් කරනවා. මේ කරන්නේ හැබැයි මලනම් ගහලින් බොරු මට නම් තේරෙන්නේ නැහැ මේ කද්ද කියලා තේරෙන්නේ අපි මේ අපි දන්නේ මේ කවුද මේ දන්නේ අපි ඇගිලා ළඟකට යන්න. බලනෝ තමයි ඒ මොකද කියන්නේ අපිට බලන්න බැරිද ඔය මං කරන අන්තිම වීඩියෝ ගන්නත් පුළුවන් හැබැයි මම මචං වීඩියෝ දාන්න ඕන ඉස්සරහට තමයි මේ පොඩ්ඩයි ඉතින් එහෙම සීන් එකක් තියෙනවා මම සීන් එකක් තියෙනවා නෑ හරිද අපි එහෙනම් අපි යන්න ඔන්න මචං ඉතින් දැන් මේ රියැක්ටිං සීන් ඉවරයි හරිද දැන් මෙයා කරන්නේ මචං ගෝස් සීන් වලට රියැක්ට් කරන එක හරිද මම කැමති නෑනේ මම ඒ දෙයට ඉතින් ඇත්තටම මෙයා කැමති නෑ ගෝස් ස්ටුඩියෝ වලට කොල්ල ලයිට් දන්නේ නැහැ ඉතින් දන්නේ නැද්දනේ ඉතින් මම ඉස්සරහට වීඩියෝ කරන්නේ ගෝස් ස්ටුඩියෝ විතරයි ඉතින් ඇත්තටම අද මේ යාළුවා කොහින්ද තමයි රියැක්ට් කරේ රියැක්ටිං කියන්නේ මචං මීම් රියැක්ටිං හරිද රියැක්ටිං එයා කරන්නේ ගෝස් රියැක්ටිං ඔව් ඉතින් මම මෙයාගේ ලින්ක් එක පල්ලෙහෙන් දාන්න මෙයා කරන්නේ ඉතින් මීම් රියැක්ටිං එහෙනම් ඉතින් ගෝස් රියැක්ටිං වලට scary videos top 5 ghost videos හත් තියෙනවා මචං බලමු කෝකද වැඩි බයි කරනවා පස්සේ වීඩියෝ ඒ මගේ ගෝස්ට් එකත් අතලගෙන ගන්න මිනිස්සයා බය වෙන්නේ ඕ බය වෙන්නේ නැහැ හරි බලමු පන්තියක සීන් එක මචං තියෙන්නේ පොඩ මචං බලමු පොඩ ස්ටොප් කරලා බලමු මොකක් සීන් එක කියලා ඒ මචං මට ඕක දැන් මතක් වුණේ මචං Lord of the Rings බලලා තියෙන කට්ටිය ඉන්නෝනේ ඒකේ මචං ඒකේ ඉන්නව මචං ගෝල්ෆ් කියලා එක හරිද අන්න ඌ වගේ තමයි අර ජෝකර් සීන් එකද කියන්නේ නෑ ගෝල්ෆ් බුදන් ආවද කරාට ඒක වෙනම කතාවක් බලහම් කමෙන්ට් එකක් දාන්න ගන්න කමෙන්ට් එකක් දාන්න ඇත්තටම මේ ඇත්ත එකෙක්ද නැත්තම් ඔයයි වලින් මම කියව ගත්තද කියලා කෝ මේ පේන්න විදිහට ඒ වගේ එකක් තමයි මට නම් පේන්නේ බලමු තව වීඩියෝස් හතරක් තියෙනවා ඊළඟ හතරේ බලමු මොකක්ද නාවෙන්න නෙමෙයි මචං උඹට කොහොමද අද යනකොට හරි ගෙදර යනකොට බඩු හැරෙන්න හරිද කොහෙද ආලු මාරක් මචං හරි ආයි මචං ඔතන ඉස්සරහ කවුරු හරි සුදු ඇඳගෙන ඉන්නේ කොහොම සීන් නැත්තම වෙන්නේ බය නෑ අර තලින් ගියපු මිනිස්සයා නේද මම සෝඩක් උඩ ඉදී ගත්ත මිනිස්සයා මං ගෝල් තමයි නේ සිතාවට මේ නැද්ද මං ගියේ බම්බා මචං ඩයල් එකේ ඉන්නවා යා දැන් ගෑයි කියලා මීනට බයි දිනවද හරි මචං මං තාම වීඩියෝස් කරන්න ගත්තේ නැහැ මම එකට යන්නේ නැහැ දාට බලමු මේ වගේ ඇත්තම ඇත්ත එදාට ඇත්ත තත්ත්වෙ පෙන්නන්න මම බය නෑ බම් මම තනියෙන් ගියපු මිනිස්සේ බලමු
අපි එදාට බලමු අපේ මිනිස්සු කොහෙද කියන්නේ මගේ රසිකයෝ සෙට් එක කියන්නේ මම බය නැහැ කියලා. හැන්සම් කොල්ලා බය වෙන්නේ නැහැ. තුන්වෙනි වීඩියෝ එක මචං. ඒක නම් දවාලේ උඹට බය හිතෙන්නේ නැහැ ඒකට. අවුලන්නේ. මම බය නැහැ. මම කොහොමද බය? කොහොමද බය නැහැ. මචං දැක්කද ඩයල් එක? දැක්කේ නෑ. අතන channel එක දැක්කේ නැද්ද? නායි බලන්න අපි ස්ටොප් කරලා බලමු. channel එක හිටිය මචං කළු එකක් ඇඳගෙන වගේ මම ලාවට වගේ දැක්කා. දැක්කද? මම ස්ටොප් කරන්න හිතන්නේ. මම බය නෑ මචං. මචං ඩයල් එක. මේ කොහෙන්ද දාන්නේ? මන් ඩයල් එක මචං. මේ මම බෝනික්කේ මචං. මේ වියලට බය ඒක නම් මට පොඩ්ඩක් මචං ඒක පොඩි බොරුවක් කියලා හිතනවා මොකද? තනි කර බලන්න බෝනික් එක වගේම ඒවා. ඒක නිකන් ඒ විශ්වාස කරන්න බෑ. මේ ඉතින් මේ යන්කෝ. මේක ඒක මචං කිසිම චලනයක් එකක් නැහැ කියන්නේ. බෝනික් කල්චර් එක. ඒක නම් බොරු මේ හද්ද දාවාලේ බා. අර චිත්‍රයක්ද මන් දන්නේ නැති. ඔයාගේ දන්නේ මංගත් හොයන් ගෙන තියෙන්නේ තියෙනවා. මම උනත් තවගේ සීන් එකක් තියෙනවා. ඉතින් බලන් ඉන්නවා වගේ තියෙන්නේ. ඔන්න මචං දෙවෙනි වීඩියෝ එක බලමු. මොන වගේ එකද? ඒකන් මචං දවාලගේ. මොකක්ද මේ කර්මාන්ත වැඩ බලක් කරන්නේ? ඩෝසරුත් තියනවා. බලමු විතර සීන්. කවුරු හරි මචං ඇවිදගෙන යනවා පේනවා. පේනවද මට? පෙරි අම්මට සිරියෝනේ. බලමු සීන් එක කියලා. අනේ මන් දව මොකද්ද කියලා මට නම් විශ්වාස කරන්න බැහැ මන්න. එහෙම නේ. මම හිතලා ආත්ම නැති මට අහුම් වැඩ ගන්න. මම හිතාගන්න බෑ මචං ඒක. ඒක ලොක් මම හිතන්නේ මචං ආත්මයක් වුණාට ආත්මෙට මුකුත් කරන්න බෑ මට. මොකද ඒක අම්මියා ළඟට පාවෙන සීන් එකක් වෙන්නේ ඉන්නේ මොකද කරන්න ඕන අපි තාම එකම බූතේ අන්න මචං අතන රෙඩ් ඩොට් වලින් මචං අම්මාට පේනවද කළු පාට කළු පාට කැවණල්ලක් යනවා මචං අවුව තියනෝද කියලා කියන්න බෑනේ බං නේද නෑ මචං අවුව තිබුණා මචං පස්සෙන් කියන්නේ එක පිට තියෙන්නේ නේ කියන්නේ හේවණල්ල මෙහෙම තියනනම් මෙහෙම තියෙනවා තවනේ හේවණල්ලක් අදින්න ඉස්සරහින් වදින්න ඕන පැත්තෙන් නෑනේ බං පිටිපස්සේ වදින වෙලාව තියෙනවනේ නෑ මචං මේක මේ බලනකොට ඒක වෙනස් ටිකක් අර යනයත් එක්කම නිකන් ස්පීඩ් එකකින් යනවා වත්තර කිව්වා මම බය නෑ හරිද මේ හරි මචං. නිව් බෝයි මචං හරි නිව් බෝයි ගයිස් තව දවස් 4කින් වගේ යාල් කොහොමද වීඩියෝ එකක් කරන්න ඕනේ. එතකොට අපි මිනු බෝයිගේ රියැක්ට් එක වලට පෙන්නන්න. අතරම රෑ 12ට යන මචං වීඩියෝ එකක් කරන්න. මන්න මචං zoom කරලා බලපන් මචං හරිද? අන්න මචං. හරි. ඔයාලා දැම්මක් පේනවද කියන්න මචං මේක මේ? මිනිස්සෙගේ හැවණල්ලක් නෙමෙයි. පේනවද? ඔන්න අර දුව වගේ කියන්නේ. අර ඒක ස්පීඩ් එක. මචං නියම ගෝස්ට් එක්ස්පීරියන්ස් තමයි. ඉතින් බෑ මචං. බලමු පළවෙනි වීඩියෝ එක අපේ. මේ දේවල්ට බය නෑ මම ඒක මචං උදේක වගේ නේ. උදේක හවසකද මන්දා. සිලින්න ගත්තේ. In slow motion. අම්මට උඹට ඉතින් ඒක දැක්කොත් ඇත්තටම බය හිතුණා මම මේ බෙල්ල වලදාගෙන මචං ඒක නම් බා හිතනවා. මේ හොල්මන නේ කොහෙන් බෙල්ල වලදාගෙන ඒක නම් හිතා ගන්න බෑ. ඔයාලා ඇත්තම කමෙන්ට් එකක් දාන්න මොකක්ද කියලා හිතා ගන්න. දැක්කොත් නම් ඇත්තටම බය හිතුණා මොකාරව මේකනේ කියන්නේ. ඒ වුණාට ඔයාගේ දේවල් බලන්න guys. හරි මේ බෙල්ල වලදාගෙන බං බලන්න පොඩ්ඩක් zoom කරලා. අන්න සම්බෙල්ලලා ඉන්නේ.
වෙච්ච දෙයක් තමයි එතන සීන් එක. ඉවරයි වීඩියෝ ඉවරයි මේ යම් බොයිස් එක පරක් වෙනවා. මේ ඔයගොල්ලෝ හිතන්න එපා මම බයයි කියලා හරිද දැන් එහෙමත් කියමු දින්නේ. මම බය නෑ අනිවාර්යෙන් දවස් 4ක් වගේ අතට අද දානවා වීඩියෝ එක ඉතින් ගිහිල්ලා බලන්න හරිද අනිවාර්යෙන් බලන්න. නම් bye bs